ඕම් නමः ශිවාය. අපි මේ වැඩසටහන් මාලාව තුළ යෝග පිළිබඳ කෙටි හැඳින්වීමක් යෝග පිළිබඳ කෙටි සාකච්ඡාවක් කරමින් අපි යන්නේ අපේ කායික සහ මානසික සම්බරතාවය පවත්වාගෙන යන්න යෝගවල තියෙන ප්‍රාණයාම සහ නැත්නම් ආසන පිළිබඳව සරල හැදෑරීම් ටිකක් කරන්න තමයි අපි මේ උත්සාහ. මේ යෝග සම්බන්ධව තියෙන විග්‍රහයන් ඉතා පුළුල් සංකීර්ණ පරාසයක් කරා ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒවා අපිට කියවලා අධ්‍යයනය කරලා ගන්න පුළුවන් දරුණු සම්භාරය අති විශාලයි. ඒකෙන් අපි චූටි කොටසක් අපේ කායික සහ මානසික සම්බරතාවය පවත්වාගෙන යොදාගන්නේ කොහොමද කියන තමයි වැඩසටහන මාලාව තුළ සාකච්ඡා කරගෙන යන්නේ. එනම් මේ හත යෝගවල තියෙන ප්‍රධානම කාරණාවක් තමයි මේ ආසන කියන කාරණාව. යෝග ශාස්ත්‍රය තුළ ආසන නිර්වචනය කරලා තියෙන්නේ ස්ථීර සුඛම් ආසනම් කියලා. ඒ කියන්නේ ස්ථාවර හා සුවපහසු ඉරියව්වක් නැත්නම් සුවපහසුට වාඩි වෙලා ඉන්න පුළුවන් ස්වභාවයක් පිළිබඳව තමයි මෙන්න මේකෙන් අදහස් කරන්නේ. හැබැයි මේක අපි සරලව දකින්නේ නැහැ මේ අර්ථකථනය තුළ. මේ අර්ථකථනය කියන්නේ නැත්නම් මේ ආසන වුන් අර්ථකථනය කරන්නේ ශරීරය සුද්ධ කරන්න, එහෙම නැත්නම් අපේ ප්‍රාණ ශක්තිය නිදහසේ ගලාගෙන යන්න ඉඩ සලස්වන ඉරියව්ව, එහෙම නැත්නම් අපි කියනවා ශරීරයට මනස සංසුන් කරගන්න අපිට තියෙන පහසුව. අපි තවදුරටත් කිව්වොත් අපි මේක අපි කියන භාවනාවට පහසු ඉරියව්වක් සකස් කරගන්න තමයි මේ ආසන කියන එක තියෙන්නේ. මෙන්න මේ ආසන කියන එක අපි ප්‍රගුණ කළොත්, පුහුණු කරොත් නැත්නම් අපිට පහසු සැහැල්ලු ඉරියව්වකට අපිට එන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් අපි සමහර වෙලාවකට අධිමානසික ශක්තිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කතා කරන අපි හොයන විමුක්ති ධර්මතාවයක් ගවේෂණය කිරීමට ස්ථාවර භූමියක්, ස්ථාවර ඉඩකඩක්, පහසුවක් සැපීම මෙන්න මේ ආසන වලින් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආසන සරල කාරණාවක් නිසා අපි දකින්නේ නැහැ. යෝග ශාස්ත්‍රය තුල ආසන ගණනාවක් තියෙනවා. අපි නිකමට කීපයක් කිව්වොත් අපි දන්නවා පద్මාසනය කියලා කියනවා, වජ්‍රාසනය කියලා එකක් තියෙනවා, සිද්ධාසනය කියනවා, සිද්ධ යෝනියාසනය කියලා එකක් තියෙනවා. අපි ගත්තොත් එහෙම සුඛාසනය කියලා කියනවා, භද්‍රාසනය කියලා එකක් තියෙනවා, ධාන වීරාසනය කියලා එකක් තියෙනවා. මේ වගේ ආසන ගණනාවක් අපිට තියෙනවා සුවපහසු ඉරියව්වක් හදාගන්න. එතන මේ සුවපහසු ඉරියව්වක් හදාගන්න එක අපි අද එක ආසනයක් දෙකක් විතරක් අපි බලමු මොකක්ද කියන කාරණාව. හේතුව තමයි අපිට ඉදිරියේදී මේ ආසන අවශ්‍ය නිසා අපි හිමින් ක්‍රමක්‍රමයෙන් මේ ආසන පුහුණු වෙමු. එකක් තමයි අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි සරල ආසන දෙකක් හෝ තුනක් අපි සාකච්ඡා කරමු. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ගත්තා මෙන්න මේ කකුල් දෙක ඔබ හොඳට සැහැල්ලු කරගන්න. සැහැල්ලු අපි සාමාන්‍ය වාඩිලා මෙන්න මේ ඒරියාවෙන් අපි මේකට කියනවා මොකද්ද මේ සුඛාසනය කියලා කියනවා. මේ සුඛාසනය. එතකොට මෙහෙම අපි ඇවිල්ලා මේක කොන්ද කෙලින් කරගෙන අපිට පුළුවන් හිත එක්තැන් කරගන්න අපේ දෑත් දෙකේ කුමනෝ මුද්‍රාවක් පාවිච්චි කරන්න පුළුවන්. මේක කොඳුනාරටි අපි කෙලින් තබාගෙන අපිට මේක සුඛාසන තමයි පහසු ඉරියව්වක් විදිහට අපි මෙන්න මේක එක ආසනයක් විදිහට අපි අඳුන ගන්නවා. ඒක සහ මානසික සුවයක් කරා ළඟා කරගන්න, හිත දමනය කරගෙන හිත මෙනෙහි කරගන්න නැත්නම් හිත අපිට අපේ සන්තකයේ තබාගෙන පරිකල්පනය කිරීමේ හැකියාවක් අපිට මෙන්න මේ ආසනෙනුත් පුළුවන්. මේක වජිරාසන. අපේ පිටිපස්සෙන් බැලුවොත් මේකට අපි වජිරාසනය කියලා කියනවා. කකුල උඩින් තියලා දකුණු කකුලේ සෙමෙන් ළඟට අරගෙන ඒක තියෙනවා අපි වම් කකුල උඩින්. මේ තමයි පద్මාසනය. අපි හිමින් මේ ආසන හදාගමු. දැනට විතරක් පద్මාසනේ වම් කකුල හෝ දකුණු කකුල දෙක අර්ධ පద్මාසනේ පාවිච්චි කරන්න පුළුවන් අපිට. දැන් තියෙන මගේ දකුණු කකුලට වම් කකුල. ඒ වගේ අපිට පුළුවන් ඕනනම් දකුණු කකුල වම් කකුල උඩින් තියලා තියාගන්නත් අර්ධ පద్මාසනේ පාවිච්චි කරන්න පුළුවන්. සංදිසුමට කිරීමේ ආසන සමග අපි මේ වාඩි වෙලා ඉන්න පහසු සැහැල්ලු ආසන වලට අපි යන්න පුරුදු පුහුණු වෙමු. අපිට වේදනාව දැනෙනකොට ඒක අපි නතර කරන්න. ඒ ඉරියව්වේ සීමාවන් එතන. ඒ නිසා සෙමෙන් මේවා ප්‍රගුණ කළ යුතුයි.